ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අපි අද කතා කරන්න සූදානම් වන්නේ 3 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ 4 වන තේමාව වන අප අවට සත්තු තේමාවේ පළවන ක්‍රියාකාරකම පිළිබඳවයි. පුතාලා දන්නවනේ මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් මේ පරිසරයේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ අප අවට පරිසරයේ ඉන්න සත්තු පිළිබඳවයි. අප අවට පරිසරයේ සිටින සතුන්. එහෙම නැත්නම් මේ ආසන්න පරිසරයේ සිටින සතුන් ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි අපිට අප අවට පරිසරයේ සිටින සතුන් කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. ගෘහාශ්‍රිතව ඇති කරන සතුන් සහ ගෘහාශ්‍රිත පරිසරයේ ගැවසෙන සතුන් ලෙස. මුලින්ම අපි ගෘහාශ්‍රිත පරිසරයේ ඇති කරන සතුන් කවුරුන්දැයි සොයා බලමු. ඔන්න දුවේ පුතේ අපේ ගේ ඇතුලේ එහෙමත් නැත්නම් අපේ ගෙවත්තේ අපි වාසස්ථාන සකස් කරලා දීලා කෑම බීම දීලා ලෙඩ වුණාම බෙහෙත් හේත් දීලා ඉතා ආදරෙන් රැක බලා ගන්න සතුන්ට තමයි ගෘහාශ්‍රිතව ඇති කරන සතුන් කියලා කියන්නේ. මේගොල්ලෝ අපේ නිවෙස්වල ගෙවත්තේ අපි ඇති කරන්නේ අපේ විවිධ අවශ්‍යතා සඳහා. ඒ වගේම මේගොල්ලන්ගෙන් අපිට හානියක් සිදුවන්නේ නැහැ. අපි දැන් බලමු ගෘහාශ්‍රිතව ඇති කරන සතුන් කවුරුන්ද කියලා. පූසා, බල්ලා, එළදෙන, ගවයා, කුකුලා, කිකිලිය, විසිතුරු මසුන්, එළුවා, මීගවයා. අපි ඊළඟට කතා කරමු ගෘහාශ්‍රිත පරිසරයේ ගැවසෙන සතුන් කවුරුන්ද කියලා. පුතාලා දැකලා ඇති. අපේ ගෙදර ඒ වගේම අපේ ගෙවත්තේ අපේ අවසරයකින් තොරව ගැවසෙන සත්තු. අපි එයාලට එන්න කියලා නැහැ. ආහාර පාන දෙන්නෙත් නැහැ. එයාලට වාසස්ථාන හදලා දෙන්නෙත් නැහැ. හැබැයි එයාලා අපේ ගෙදර හා ගෙවත්තේ නිතර ගැවසෙනවා. සමහරක් වෙලාවට එයාලා අපිට හානිදායක වෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම සතුන්ට අපි කියනවා ගෘහාශ්‍රිත පරිසරයේ ගැවසෙන සතුන් කියලා. අපි දැන් බලමු ගෘහ ආශ්‍රිත පරිසරයේ ගැවසෙන සත්තු කවුරුන්ද කියලා. කපුටා, ගිරවා, ඇටිකුකුලා, දලඹුවා, මීයා, මකුළුවා, හූනා, කබරගොයා, තලගොයා, කඩියා, කූඹියා, වඳුරා, ගොළුබෙල්ලා, කටුස්සා. දැන් මගේ ආදරණීය දුවල පුතාලට අප අවට පරිසරයේ ඇති සතුන් ගෘහාශ්‍රිතව ඇති කරන සතුන් සහ ගෘහාශ්‍රිත පරිසරයේ ගැවසෙන සතුන් ලෙස වෙන්කොට හඳුනා ගන්නට පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි දැන් පුංචි අභ්‍යාසයක් කරමු. මගේ දුවල පුතාලා හැමෝම නිවස සහ නිවස අවට පරිසරය හොඳින් නිරීක්ෂණය කරන්නකෝ. නිරීක්ෂණය කරලා ගෘහාශ්‍රිත පරිසරයේ ඇති කරන සතුන් කවුද කියලත් ඒ වගේම ගෘහාශ්‍රිත පරිසරයේ ගැවසෙන සතුන් කවුද කියලත් වෙන්කොට හඳුනාගෙන මේ දක්වලා තියෙන වගුව සම්පූර්ණ කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනින්ම එන්නම්. මගේ මధుදීර සිංහ YouTube channel එක subscribe කරපු නැති දුවල පුතාලා ඉන්නවනම් ඉක්මනටම subscribe කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න. දුවල පුතාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.